ආදරණීය දුවේ පුතේ, අද අපි නම් ජල චක්‍රයේ සිදුවන ආකාරය පැහැදිලිව හඳුනා ගනිමු. දුවේ පුතේ, ඉර මාමා එයාගේ රැස්වලල්ල පහළට එවලා අපේ වැව්, පොකුණු, මුහුද මේ හැම තැනම තියෙන වතුර අහසට අරගෙන යනවා. මේ වතුර අහසට යන ගමනට අපි කියනවා වාෂ්පීකරණය කියලා. ඉතින් මෙහෙම අහසට යන වතුර බින්දු බින්දු යාළුවෝ වෙලා එකට එකතු වෙනවා. ඔන්න පුතේ, මේ බින්දු බින්දු එකතු වුණාම තමයි අපි එයාලට වලාකුළක් වෙලා පේන්නේ. එයාලා මෙහෙම යාළු වෙනවට අපි කියනවා ඝනීභවනය කියලා. ඊට පස්සේ පුතේ, මේ වලාකුළට දිගටම වතුර බින්දු යාළුවෝ පිරීලා වලාකුළ බර වැඩි වෙලා මේ බින්දුව ඔක්කොම පොළවට කඩාගෙන වැටෙනවා. ඔන්න පුතේ, එතකොට අපි කියනවා වහිනවා කියලා. අපි මේ වැස්සටම ටිකක් ලොකු වචනෙකුත් කියනවා. ඒකට කියන්නේ වර්ෂණය කියලා. ඉතින් දුවේ පුතේ, ජල චක්‍රයේ සිදුවන රූප රාමු පෙළක් දැන් අපි බලමු. සුබ දවසක් දුවලා පුතාලා හැමෝටම. තවත් මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට Knowledge Plus අපගේ YouTube channel එක subscribe කරන්න.